ආයුබෝවන් දුවේ පුතේ. අම්මා තාත්තා අපිට ආදරය කරනව වගේම අපිට අකුරු කියලා දීලා අපිව හොඳ දරුවෝ කරන්නේ කවුද? ඒ අපේ ගුරුතුමා සහ ගුරුතුමිය. අද අපි ඉගෙන ගන්නේ අපේ ගුරුවරුන්ට ගෞරවයෙන් වඳින්නේ කොහොමද කියලා. දැන් අපි හැමෝම එකතු වෙලා ගුරුතුමාට වඳින මේ ලස්සන ගාථාව කියමු. මම කියනවට පස්සේ ඔයාලත් කියන්න. ඕවාද සිප්පදානේන ඕවාද සිප්පදානේන සික්ඛාපේති මමංගරු සික්ඛාපේති මමංගරු සගාරා වේන චිත්තේන අහං වන්දාමි තංගුරු. පුතාලා දන්නවද මේ ගාථාවේ තේරුම? ඒක හරිම ලස්සනයි. ඕවාද සිප්පදානීන සික්ඛාපේති මමංගරු. මට හොඳ අවවාද දීලා ලස්සනට අකුරු ශිල්ප කියන දීලා මාව හොඳින් හික්මවන මගේ ගුරුතුමා. සගාරා වේන චිත්තේන අහං වන්දාමි කංගුරු. මම හදපිරි පැතියෙන් ඊටමත් ගෞරවයෙන් වන්දනා කරනවා කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. ඔයාලත් හැමදාම පාසලට ආවම තමන්ගේ ගුරුතුමාට ගුරුතුමියට මේ වගේ වඳින්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඔයාලට ඉගෙන ගන්න දේවල් හොඳට මතක හිටිනවා. එතන ඔයාලට ආදරය කරනවා. එහෙනම් අද ඉඳන් අපි ගුරුවරුන්ට ගෞරව කරන ලස්සන දරුවෝ වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.